දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තීන් ලෝකෙ දිහා බලනකොට දැක්ක වයසක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකු. මේ දෙන්නටම සෝවාන් වෙන්න පින තියෙන. හැබැයි දැන් වයසයි. තව ටික දවසක් ගියොත් ඒ පිනත් අවසන් වෙලා සිහිකල්පනාවත් නැතුව මේ ගිහිල්ලා ආයමස් හතර අපාය මහගෙදර කරගත්ත පැත්තට වැටෙන්න පුළුවන්. මේ දෙන්නට මං පිහිට වෙන්න ඕන කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන පාත්‍රය අතට අරගෙන බොහෝ දුරක් අර වයසක දෙන්නගේ පැල්පතට බුදුරජාණන් වහන්සේ වැඩිය. එදා මේ දෙන්න විතරයි ඉන්න ගෙතර. මේ වයසක මනුස්සයා මොනවා හරි හේනකට ගිහිල්ලා වපුරපු දේක හේනි වැඩ කරලා ආපහු ඇවිල්ලා මහන්සියට පිලේ වාඩි වුණ ගේ පැත්තට වෙන්න ගේ ඉස්සරහා පිලේ වාඩි වුණා. ගෙදර උන්දට කතා කරලා කිව මොනවා හරි බඩ කිනීමට කන්න ටිකක් අරන් එන්න කියව. ගෙදර උන්ද ගිහිල්ල බැලුවා වලං උස්සලා යන්තන් දංකුඩ ටිකක් තියෙන. මේච්චරමයි තියෙන. මේ ටික බෙදලා නෑබිලියකට බෙදලා ඉවර වෙලා ලුණු අතුර ටිකක් කියහලා ගෙනහල්ල දුන්න. ඒ කාලමේ වෑන්ජන හතර පහ බෙදාගෙන බොහම ප්‍රනීත විදියට මිනිස්සු කෑවනෙමේ. අර දංකුඩ ටික අල වලන්දේ අඩියම තිබ්බ ටික සූරල ගත්ත ටික ගෙනල්ල දුන්න මෙන්න මේ ටික කන්න කියලා. දැන් උළුවස්සට හේතු වෙලාර වයසක අම්ම ගෙදරුන්ද ඉන්නවා පිලේ වාඩි වෙලා කතා බහ කර කර අර අත්තට හම්බෙච්ච දංකුඩ ටික කන්න ගත්තා. මෙන්න මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පාත්තරි අරගෙන මිදුලට වැඩල මිදුලි නතර වුණ. ගෙදර මනුස්්‍යය දැක්කෙ නෑගේ පැත්තට හැරිලන හිටි. හැබැයි අර බිරිඳ ගෙදර උන්ද දැක්කා. මේ ශ්‍රමණී කේන්ති කියා. පාත්තරයක් කර මේ වෙලා මේ ගෙදර මනුස්සයට කන්න තියෙනෙත් මෙච්චරයි. මේ මනුස්සයා මේ ශ්‍රමණයාව දැක්කොත් ඔය කන්න තියෙන ටිකත් ගිහිම් පාත්තරයට හලාවේ. කොහොමහරි මෙතනින් දකින්න කලින් එලෝ ගන්න ඕන කියලා හිතුව. බුදු කෙනෙක් කියල දැනගත්තේ අඳුනගත්තේ නෑ ශ්‍රමණ සුරූපෙන් ශ්‍රමණයෙක් කියලා විතරයි වැටකුණේ. ඒ වෙලාවේ අර මනුස්්‍යයට නොපෙනෙන්න මේ ශ්‍රමණයන් වහන්සේ දිහා බලලා කොහොමහරි මං එලෝ ගන්නවා කියෙන අදහසේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඔළුවෙන් කිව්වා මෙහි නෑ මෙහෙන් හම්බෙන්න යන්න කියලා ඔළුවෙන් කිව්වා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඒ දිහා බලලා ඔළුවෙන්ම පිළිතුරු දුන්නා නෑ යන්නේ නෑ කියලා. ඔළුවෙන්ම උත්තර දුන්න. මේ ගෙදර උන්දර ටිකක් කේන්ති ගියා. පුදුම ශ්‍රමණයෙන් නෙමේ යන්න කිවට යන්නෙත් නෑ. දෙවනි පාර ටිකක් වටපිට බැලුව බලලා සැරෙන් වගේ තවත් ඇස් ශ්‍රවලාරගෙන ඔළුවෙන් කිවා යනවා යන්න මෙතන මෙහිමකුත් හම්බෙන්නෑ කියල ඔළුවෙන් කිවා. බුදුරජාණන් වහන්සේලා මහා කාරුණිකයි උන්වහන්සේ පාත්තරය අරගෙනාවේ යමක් අරගෙන යන්න නෙමේ. ඒ අයට ලෝකෙ වටිනාමදේ සතරාපායෙන් මිදෙන ඒ උතුම්මදේ දීලා යන්න අයාව. දෙවනි පාරත් හිසෙන් යන්න කියනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ අයගේ සංසාර ගමන දන්න බුදු කෙනෙක්. ඒ අයි සතරාපායි වැටි වැටි දුක් විඳවිද ආපු ගමන දකින බුදු කෙනෙක්. මහා කරුණාවෙන් ඔළුවෙන්ම උත්තර දුන්නා නෑ යන්නේ නෑ. දැම්මොකද කරන්න. ගෙදර උන්ද බැලුව මනුස්සය දිහා තාමාර දංකුඩ ටික කනවා තාම දැක්කෙත් නෑ. නොපෙනෙන්න අඩියක් නිකං කකුල උස්සල බිම හැප්පුවා වගේ අකමැති බව ප්‍රකාශ කරන්න එක එක ඉරියව් පාවිච්චි කරන. තව ටිකක් රවල වටපිට බලලා දැමං එලෝගන්න මංලව්ව පන්න ගන්න දෝන කියලා වගේ වටපිට බැලුව සැරෙන් බලලා හොඳටම රවලා ඔළුවෙන් කිව යනවා යන්න මෙතනින් කියලා ඔළුවෙන්ම කිව්වා. තුන්ගෙන පාර දැන් කාටද මේ ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ නමකට සෝවාන් වෙන්න පින තියෙන දෙන්නෙක් මේ. ඒ පින බලවත් කරලා ඒ අයට නිවන් අවබෝධ කරවන්න ඒ පින මතු කරවන්න දකින මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ එලෝගන්න හැදුවත් උන්වහන්සේ යන්න ඇතුව ඉන්නේ මේ අයගේ සංසාර පින නිසා. තුන්වෙනි වතාවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් හිසෙම්ම උත්තර දුන්න නෑ යන්නේ නෑමයිකි. එහෙම කියද්දි අර ගෙදර උන්දට එක පාරට හිනහ ගියා. හම් මේ ශ්‍රමණයන් වහන්සේගේ පෙරේතකම යන්න කිවත් යන්නේ නෑනේ කියලා හිනා ගියා. එහෙම කියනකොට අර ගෙදර මනුස්සය හැරිල බැලුව කාටද මේ මොකක්ද මේ හිනාවනේ කියල හැරිල බලනකොට මේ මනුස්සය අඳුන ගත්තත්
අනේ මේ අපේ පැල්පතට මේ ඇවිල්ල මේ මිදුලි පාත්තරයක් හතේ තියාගෙන වැඩ ඉන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලේ නික්මිලා පැවිදි වෙච්ච සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය නේද අපේ පැල්පතට වැඩිය. අනේ ස්වාමීනි අපට සමාවන සේක්වා ඔබහන්සේ වඩින්න හැබැයි ඉඳගන්න නම් දෙන්න ආසනයක්වත් නෑ කියව. බුදුරජාණන් වහන්සේ වදාළ මෙතන හොඳයි කියලාට පිළේ වාඩි වුණ. අර පුද්ගලයාගේ උතුරු සලුව කරේ තිබ්බ සාලුව එලල ආසනයක් පැනිව ස්වාමීනි වැඩ ඉන්නුන්හන්සේ මත වැඩ හිටිය. අනේ ස්වාමීනී ගෙදර හරියම දෙන්න දෙයක් නෑ ඔබහන්සේ පාත්තරය අරං වැඩියට. මේ මම කකා ඉඳලා ඉදුල් කරපු මේ නෑබිලිය මේ තංකුඩ ටිකේ චුට්ටක් තියෙනවා. ඔන්න බලන්න බුදුවරු බුදුරජාණන් වහන්සේ පාත්තරී විවෘත කරා. විවෘත කළ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත බත් හැලියේ උඩ කොටස හෝ මැද කොටස හෝ අග කොටස හෝ ලැබෙන්නේ යමක්ද ඒ සියල්ලම සද්ධාවෙන් මහා කරුණාවෙන් පිළිගෙන ආර්යන් වහන්සේලා එක වලඳනවා. බොහොම මෛත්‍රියෙන් දම් පිළිගන්න. ඒ නිසා ඔය ටික බෙදන්න කිවා පූජ කරන්නක කමක් නෑකි. අර කකා හිටපු ඉඳුල් ටික දැම් බලන්න අපි දන් දෙන්නේ එහෙමද. අපි බුදුරජාණන් වහන්සේට යමක් පූජ කරන්නකොට මොන තරං ගෞරවයක්ද මොනතරන් සද්ධාවද සමහරු මුකවාඩම් බැඳලා ලුණු ඇඹුල් බලන්නත් බයයි සමහරු. බොහොම සද්ධාව ඔබ කිරියාහාර පූජාවක් හදන හැට හිතන් උඩුවියම් බැඳලා බොහොම සද්ධාවෙන් ගෞරවෙන් බුදු හාමුදුරුව වෙනුවෙන් අදාපි ඒ උන්වහන්සේගේ මහා කරුණා ගුණ දන්න නිසා සද්ධාවෙන් අපි ඒක කරයි. හැබැයි බුදු හාමුදුරුව එදා වැඩ හිටිය කාලෙ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දුගී පැල්පත්වලට පිණ්ඩ පාත වැඩිය ප්‍රනීත දෙයක් බලාගෙන නෙමේ. ලැබුණි දංකුඩ ටිකක්ද පිළුණුවේගෙන යන ටිකක්ද ඒක උන්වහන්සේ පිළිගත්තා. ඒ අය ගැන කරුණාව දැම් මේ මනුස්සය කකා ඉඳලාර ඉඳුල් වෙච්ච ටිකනෙමේ මේ කන්න නැතිකමක මේ රාජ කුමාරයෙක් පැවිදි වෙච්ච සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය සක්විති රජකම ලැබෙන්න තිබ්බ මහා පින්වන්ත පුත් කුමාරය මේ සියල් අතහැරල පැවිදි වුණේ. දැම් මේ සිවුරු පාට්ට දරව ගෙයින්ගෙට පිණ්ඩ පාත යමේ මේ මහා කරුණාවෙන් වැඩම කරන්න. උන්වහන්සේ අර දානය ටික අර දෙන්නට පේන්නම අර ඉතිරි දංකුඩ ටික ඉඳුල්ලු එච්ච ටික වැළඳවා. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා බලාගෙන හිටියා. අනේ උන්වහන්සේ මොන තරං කාරුණික කෙනෙක්ද. අනේ අපිට සමාවෙන් අපෙන් වැරැද්දක් වුණානං අපට සමාවන සේක්වාකෙන් දානය ටික වළඳල පාත්තරී හෝදලා අත හෝදලා තථාගත බුදුරජාණන් වහන්සේ මේ අයට බුක්තානුමෝදනා ධර්මානු ශාසනාව කර බණ ටිකක් කිව්ව. දානය වලඳල බණ ටිකක් පින් අනුමෝදන් කරන්න. වැඳගෙන අහගෙන හිටියේ අය දන්නේ නෑ මේ තමයි ජීවිතයේ ලැබෙන උතුම්ම ලාබේ. පින්වතුනි යුද්ධ 1000ක් දිනනවට වඩා දෙදෙව්ලොවට අධිපති සක්විති රජ්ජුරුව වෙලා සක්‍ර දෙවියන් වෙලා උපදිනවට වඩා මේ කාම ලෝකෙම අධිපති භාවය දරනවට වඩා මේ ලෝකෙම පාලනය කරන සක්විති රජෙක් වෙනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම්ම ඵලය ලැබෙන්න යන වෙලාව මේ දෙන්න වැඳගෙන අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා පිළිවෙල කතාවෙන් දහම් දෙසුවා. දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් නෛෂ්ක්‍රම්‍ය ආනිසංස පිළිවෙල කතාවෙන් දහම් දෙසලා අවසානයේ මේ අයගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙද්දී චතුරාරි සත්‍ය ඇතුළත් සාමුක්කංසික දේශනාව කර. අන්නේ දේශනාව බුදු කෙනෙක් පමණක් කරන දේශනාව. චතුරාරි සත්‍ය විස්තර කරමින් අර බණහනායගේ ඉන්ද්‍රිය ධර්ම බුදු වැසින් බලමින් ඒ අයගේ හිත ධර්මාවබෝධයට වැඩෙන ආකාරයට චතුරාරි සත්‍ය විස්තර කරමින් කරන දීර්ඝ දේශනාව ධර්මය හඳුන්වනවා සාමුක්කංසික දේශනාව. ඒ දේශනාව අවසන් වෙද්දී මේ දෙන්නම සුවාන් මාර්ගඵල ලැබුවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා ගියා. දහසක් නයින් ප්‍රතිමන්දිත උතුම් සෝතාපන්න ඵලයේ පිහිටියා.